කොණ්ඩේ ඉක්මනින්ම වවා ගන්න. කොණ්ඩේ නැති මෙන්න මේ වගේ තැන්වල කොණ්ඩේ ඉක්මනින් වවා ගන්න ඔයාලට හොඳ ක්‍රමයක් අරන් ආවා. සාමාන්‍යයෙන් කාන්තා අපි හැමෝටම මේ ප්‍රශ්නේ තියෙනවා. මේ නළල හිස් මුදුනේ අපේ කොණ්ඩේ යන්න පටන් ගන්නවා. නළලේ හරිය ගොඩාක් ඉක්මනින් කොණ්ඩේ ගිහිල්ලා තට්ටි වගේ හැදෙනවා. ඉතින් ඒකට ඔයාලට හොඳ ක්‍රමයක් අරන් ආවා. ඔයාලට පුළුවන් නම් මෙන්න මේ ඩර්මා රෝල් එක අරගන්න. ඩර්මා රෝල් එහෙම නැත්නම් අපි මේකට මයික්‍රෝ නීඩලින් කියලාත් කියනවා. මේක ගොඩක් ප්‍රයෝජනවත්. කොණ්ඩේ වවා ගන්න, අයිබ්‍රෝ එක වවා ගන්න. ඒ වගේම ස්කින් ටෙක්ස්චර් එක ඉම්ප්‍රූව් කරගන්න, හයිපර් පිග්මන්ටේෂන් වගේ දේවල් නැති කරගන්න, ස්කින් එකේ තරුණ පෙනුම නැවත ලබා ගන්න. ඒ වගේම බියඩ් එක වහා ගන්න ඕන අයටත්, ඒ කියන්නේ පිරිමි අයට රැවුල අඩු වෙන වැවෙනවා නම් අන්න යාලට රැවුල වැඩි කරගන්න ඕන නම් එයාලටත් මේ ඩර්මා රෝල් එක ගොඩක් වටිනවා. ඒ වගේම මම මේ අද පෙන්නන එක ඔයාලත් කළොත් එහෙම ඔයාලගේ අර අඩු රැවුල හොඳට ඝනව සම්පූර්ණයෙන් වවා ගන්න පුළුවන්. ඩර්මා රෝල් එකෙන් වෙන කාර්යය තමයි මේකේ තියෙන ටයිනි නීඩල්ස් වගේක් ඔයාලට පේනවා. ඉතින් මේ කුඩා ඉදිකටු වගේ දේවල් තියෙනවා. අපි මේ විදිහට රෝල් ඔන් කරද්දී අපේ ස්කැල්ප් එක හරි ස්කින් එක හරි මේ නීඩල් හිමින් අපේ ස්කින් එකත් එක්ක තෙරපිනොත් එක්කම අපේ ස්කින් එකට රිදෙන්න පටන් ගන්නවා. අපිට වෙන්න ඕනෙත් ඒකයි. මේ ඉදිකට හිමින් ස්කින් එකේ වදිනකොට රිදෙනවා කියන්නේ එතනට ලේගමන් කරන්න පටන් ගන්නවා. අන්න එතකොට අපේ ස්කින් එක රිපෙයාර් වෙන්න පටන් ගන්නවා. ඒකෙන් තමයි අපේ හේර් ග්‍රෝත් එකත් ඇති වෙන්නේ. ඒ වගේම දවසකට විනාඩි 5ක් 10ක් විතර මේ විදිහට ඇඳේ නිදාගෙන ස්කැල්ප් එක පල්ප් බීමට දාලා කොණ්ඩේ පොඩ්ඩක් මසාජ් කරන්න කියන. එහෙම නැත්නම් මෙන්න මේ විදිහට කොණ්ඩේ ඉස්සරහට දාලා හොඳට පල්ලෙහා ඉඳන් උඩ අතට හොඳට මසාජ් කරන්න කියන. විනාඩි 10ක් තිබ් කරුවා නම් හොඳටම ඇති. කොණ්ඩේ වවා ගන්න හොඳ ක්‍රම දෙකක් තමයි ඒ. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට පේනවා මේ ඩර්මා රෝල් එකෙන් මම මේ හොඳට මේ විදිහට රෝල් ඔන් කරනවා. එතකොට මගේ ස්කැල්ප් රතු වෙනවා. මේ රතු වෙලා රිදෙන්න ගන්නවා. ඒ කියන්නේ මෙතනට ලේගමන් කිරීමක් ඇති වෙනවා. ඉතින් ලේගමන් කිරීමකින් තමයි මේ කොණ්ඩේ වැවෙන්නේ නැති තැන් වල නැවත වර්ධනය පටන් ගන්න. අනිවාර්යයෙන්ම මතක තියාගන්න. ඔයාලත් දවස් දෙකෙන් දෙකට වගේ මේ විදිහට කරොත් එහෙම අපිට අර අපේ තට්ටේ වගේ තියෙනවා නම් මේ වගේ කොණ්ඩේ අඩු වෙලා තියෙන තැන් වල නැවත ලේගමන් කිරීමේ පහසුතාවය ඇති වෙනවත් සමගම අපේ හිසකෙස් වර්ධනය පටන් ගන්නවා. ඉතින් ඔයාලට පුළුවන් කෙනෙක් ඉන්නවා මේ ඩර්මා රෝල් එක අනිවාර්යයෙන්ම තියන්න. මේක ගොඩාක් ප්‍රයෝජනවත්. ඩර්මා රෝල් එකෙන් මූණට තියෙන වාසිය තමයි හයිපර් පිග්මන්ටේෂන්, මෙලස්මා, ඇක්නි වගේ දේවල් අඩු කරගන්න. අපේ ස්කින් එකේ කොලජන් මට්ටම වැඩි කරගන්න. ඒ වගේම තමයි වයස එකේ පෙනුම අඩු කරගන්න. රැලි ගතිය නැති කරගන්න. ඒ වගේම තමයි අපේ ස්කින් එකේ ටෙක්ස්චර් එක ඉම්ප්‍රූව් කරගන්නත් උදව් වෙනවා. ඔයාලා අහලා ඇති මයික්‍රෝ නීඩලින් කියලා නේද? මයික්‍රෝ නීඩලින් කියන්නේ ඒකට තමයි මූණට කරනකොට ගොඩක් දැනුවත් වෙන්න ඕනේ. හරි පරිස්සමට කරගන්නත් ඕනේ. දැන් අපි ස්කැල්ප් එක මේ විදිහට ඩර්මා රෝලින් කරගත්තා. ඊළඟට අපිට අවශ්‍ය වෙනවා ඔයිල් එක හදාගන්න. ඔයිල් එකට අපිට අවශ්‍ය වෙනවා මුලින්ම රෝස්මේරි ඔයිල් එක. රෝස්මේරි ඔයිල් කොහම හිසකෙස් ඉක්මනින් වවා ගන්න වෙන්නේ. ඒ වගේම තමයි හිසකෙස් නිරෝගී කරගන්න තියෙන ප්‍රධානතම ඔයිල් එකක් තමයි ඊළඟට කැස්ටර් ඔයිල්. නැත්නම් එඬරු තෙල්. ඉතින් මේ ඔයිල් දෙක අවශ්‍ය නැහැ. ඊළඟට අපිට මේ ඔයිල් දෙකටම මික්ස් කරගන්න අවශ්‍ය වෙනවා පොල් තෙල්. එහෙම නැත්නම් කොකනට් ඔයිල්. එඬරු තෙල් කියන්නේ ගොඩක් thick. ඒ කියන්නේ හරිය නිකන් ජෙල් එකක් වගේ. මේක තනියෙන් ගෑවොත් හිසකෙස් වැවෙනවා වෙනුවට හිසකෙස් වැටෙනවා. මොකද ඒ තරම්ම මේක හරියම thick නිසා අපේ හිසකෙස් එකකට එකක් ඇලෙන්න පටන් ගන්නවා. කවදාවත් කැස්ටර් ඔයිල් තනියෙන් පාවිච්චි කරන්න එපා. ඒ වගේම තමයි රෝස්මේරි ඔයිල් උත් ඔයාලා පාවිච්චි කරනවා හරිම පොඩ්ඩක් තමයි පාවිච්චි කරන්න ඕනේ. පොඩ්ඩක් ඩ්‍රොප් දෙකක් තුනක් හොඳටම ඇති. මම විතර රෝස්මේරි ඔයිල් ඩ්‍රොප් 3ක් අරගත්තා. කැස්ටර් ඔයිල් ඩ්‍රොප් 3ක් අරගත්තා. මේකට ඩ්‍රොප් 10ක් විතර. ඒ කියන්නේ තේ හැන්දක් විතර වගේ එන්න කොකනට් ඔයිල් එකතු කරගත්තා. ඒ කියන්නේ අපි කෙටියෙන් කිව්වොත් පොල් තෙල් තේ හැන්දකට රෝස්මේරි ඔයිල් සහ කැස්ටර් ඔයිල් තේ හැඳි කාල බැගින් එකතු කරගත්තා. දැන් මේක හොඳින් මේ විදිහට මික්ස් කරගෙන ඊට පස්සේ ස්කැල්ප් එකේ හොඳට මසාජ් කරගන්න. උඩ යටට කොණ්ඩේ පල්ලෙහාට දාලා පිටිපස්සේ ඉඳන් ඉස්සරහට මේ විදිහට හැම විදිහටම ඔයාලා උඩට ස්කැල්ප් එක මසාජ් කරගන්න. මොකද මේ ඔයිල් එක ඉක්මනින්ම කොණ්ඩේ වවා ගන්න උදව් වෙන දෙයක්. ඔයාලට මම පෙන්නන්නම්. දැන් මගේ ඉස්සරහා කොණ්ඩේ අඩු වෙලා තිබුණා. සතියකට පස්සේ මේ විදිහට කරන්න අරන් සතියකට පස්සේ බේබි හෙයා එන්න පටන් අරගෙන තියෙනවා. ඉතින් ඔයාලටත් පේනවා ඇති රිසල්ට් මේ විදිහට ඔයාලත් කරගන්න. ගොඩක් හොඳ රිසල්ට් ඔයාලට අරගන්න පුළුවන්. තට්ටි තියෙන අයට, රැවුල අඩු අයට, කොණ්ඩේ අඩු අයට හැමෝටම මේ ක්‍රමය ගොඩක් හොඳයි. ඔයාලට මේ ඔයිල් එකට විටමින් E තෙලුත් පාවිච්චි කරන්න පුළුවන්. හොඳයි. ඉතින් ගිහිල්ලා එන්නම්. තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. හැමෝටම ආදරේ උසරණයි පරිස්සමින් ඉන්න සතුටින් ඉන්න.